ඔයාලා ගෙදරත් රට නෙල්ලි ගහක් තියෙනවා නම් මේ චට්නිය හදලා බලමුද? මුලින්ම හොඳින් සෝදා පිරිසිදු කරගත් නෙල්ලි වලට රස අණුවලුණු ටිකක් එහෙම දාලා තඹා ගන්න. දැන් එහි වතුර පෙරා වෙන භාජනයකට දමා ගන්න. ඔයාලා ගන්න නෙල්ලි ප්‍රමාණය අනුව සීනි එක් කරගන්න ඕනේ. මම නම් ග්‍රෑම් 500ක් විතර ගත්තා. ඒකෙන් මේ සැඳි 4-5ක් දාලා මුලින්ම සීනි එක කැරමල් කරගන්න ඕනේ. ඒකට වතුර කෝප් එකමාරක් විතර දාලා ඉතුරු සීනි ටිකක් දාලා කුරුඳු පොතු දෙකකුයි කරාඹු නැටි 3-4කුයි දාලා ඉවර වෙලා හොඳින් රත් කරගන්න. දැන් ඒකට හොඳින් තැම්බුණු රෙල්ලි ටික දාලා පියනකින් වසා තබන්න. නෙල්ලි වල පැහැ වෙනස් වෙන තුරු තබා ඉන්පසුව පියන ඇරලා සීනි පැණි ටික හිඳිලා නෙල්ලි වල පැහැයත් වෙනස් වෙනකන් සාමාන්‍ය ගින්නේ පිස ගන්න. දැන් ඉතින් ඔයාලට රස බලන්න පුළුවන්. උණු වෙනුත් පුළුවන්, නිවුනහමත් පුළුවන්. බලන්නකො මෙයත් රසයිලු.